ආයිබෝවන් අද අපි ගැඹුරෙන් කතා කරන්නේ පැහැදිලි කළ හැකි කෘත්‍රිම බුද්ධිය explainable AI එහෙමත් නැත්නම් XAI ගැන. අපි මූලාශ්‍ර පාවිච්චි කරලා බලමු මේ XAI කියන්නේ මොකක්ද? ඇයි ඒක දැන් මෙච්චර වැදගත් වෙලා තියෙන්නේ කියලා. ඔව් ඇත්තටම AI පද්ධති දැන් හරිම දියුණුයිනේ. ඒවා තීරණ ගන්න විදිය හරිම සංකීර්ණයි. කළු පෙට්ටි වගේ කියලාත් කියනවා නේද? හරියටම black box වගේ. ඇතුලේ මොකද වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඉතින් XAI ඕන වෙන්නේ ඔන්න ඔතනදී තමයි. අර මුරාද් දුර්මුස්ගේ කියමනක් ගැන සඳහන් වෙනවා නේද? ඔව්. පැහැදිලි කරන්න පුළුවන් වෙන එක දෙයක්. ඒක සමාජයට හිතකර විදියට හරියට අර්ථ දක්වන එක තවත් දෙයක්. ඒකෙන් කියවෙන්නේ අර තේරුම් ගන්න එක විතරක් මදි ඒක වගකීමෙන් පාවිච්චි කරන්නත් ඕන කියන එක. හරි. එතකොට AI සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් explanation එකක් කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක විවිධායක ඒ අයගේ තාක්ෂණික දැනුම කොහොම වුණත් තේරුම් ගන්න පුළුවන් විදියට කියන එක. ඒ කියන්නේ ඉංජිනේරුවෙකුටයි සාමාන්‍ය කෙනෙකුටයි දෙන්නටම. ඔව්. හැබැයි එකම විදියට නෙවෙයි. අර කළු පෙට්ටි තියෙනවා ඇතුලේ මොනවද වෙන්නේ කියලා පේන්නේ නැහැ. අනිත් එක සුදු පෙට්ටි. ඒ වගේ තර්කය පැහැදිලි. ඉතින් පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ අදාළ කෙනාට අදාළ මට්ටමින්. එතකොට ඇයි මේ විනිවිදභාවය මේ XAI එකපාරටම මෙච්චර කතාබහට ලක් වෙන්නේ තාක්ෂණීය දියුණු නිසා විතරද? ඒක එකක්. ඒත් ප්‍රධානම දේ තමයි විශ්වාසය. විශ්වාසය. ඔව්. මිනිස්සු මේ සිස්ටම් විශ්වාස කරන්න නම් ඒවා තීරණ ගන්නේ කොහොමද කියලා තේරෙන්න ඕන. නැත්තම් බයයිනේ. හරි. තව? ඊළඟට සදාචාරය. මේවා සාධාරණව වැඩ කරනවද පක්ෂග්‍රාහී නැද්ද බලන්නත් ඕන. අර බයස් වෙන කතන්දරය. හරියටම. ඒ වගේම පද්ධතියේ දෝෂ තියෙනවා නම් හොයාගන්න, නිවැරදි කරන්න, කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් මේ XAI උදව් වෙනවා. මූලාශ්‍රවල කියවනවා අර GDPR වගේ නීති රීතිත් මේකට බලපාලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම නියාමන අවශ්‍යතා විශේෂයෙන් සෞඛ්‍ය මූල්‍ය වගේ දේවල් වලදී දැන් XAI නැතුවම බෑ වගේ වෙලා. එතකොට කොහොමද මේ පැහැදිලි කිරීම ලබා ගන්නේ ක්‍රම තියෙනවද? ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආකෘති විශේෂිත ක්‍රම. ඒ කියන්නේ යම් AI මොඩල් එකටම හදපු ක්‍රම. උදාහරණයක් අර ග්‍රෑඩ් කෑම් වගේව පින්තූර හඳන ගන්න මොඩල් වලට විශේෂයෙන් පාවිච්චි කරනවා. ඒ මොඩල් එකේ ව්‍යුහයම පාවිච්චි කරනවා පැහැදිලි කරන්න. අනිත් ක්‍රමය. ඒක තමයි ආකෘති අඤ්ඤේයවාදී මොඩල් ඇග්නොස්ටික්. ඒ කියන්නේ ඕනම මොඩල් එකකට පාවිච්චි කරන්න පුරුවම් මොඩල් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැනත් ඒකේ තීරණ තේරුම් ගන්න උදව් කරනවා. ඒක නම්‍යශීලී වගේ. ලයිම් ෂැප් කියන්නේ ඒවද? ඔව්. ලයිම් වලින් කරන්නේ අර තීරණයක් වටේ තියෙන දත්ත පොඩ්ඩක් වෙනස් කරලා බලන ප්‍රතිඵලයට මොකද වෙන්නේ කියලා. ඒකෙන් සරල පැහැදිලි කිරීමක් දෙනවා. ෂැප් ටිකක් සංකීර්ණයි. ගණිතමය ක්‍රමයක්. ඒකෙන් කියනවා හැම ඉන්පුට් එකක්ම තීරණයට කොච්චර දායක වුණාද කියලා. හරිම රසවත්. දැන් අපි බලමු මේවා ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. විවිධ ක්ෂේත්‍රවලට කොහොමද බලපාන්නේ? ඔව් ඒක තමයි වැදගත්. මූල්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ණය දෙන එක, වංචා හොයන එක වගේ දේවල්. ණය ඉල්ලුමක් ප්‍රතික්ෂේපුනේ ඇයි? ගනුදෙනුවක් වංචාවක් කිව්වේ ඇයි? ඒවට පැහැදිලි කිරීම ඕන. නීතිවලට අනුකූල වෙන්නත්, පාරිභෝගික විශ්වාසය රැක ගන්නත්. ස්වයංක්‍රීය වාහනවලදී. ඒකෙදි නම් තත්පරෙන් තීරණ ගන්නෙ. වාහන එකපාරට බ්‍රේක් ගව්වේ ඇයි? ලේන් එක මාරු කළේ ඇයි? මේවා තේරෙන්න ඕන ආරක්ෂාවටයි නීතිමය වගකීමටයි. සෞඛ්‍ය සේවාවේදී කොහොමද? ඒක ගොඩක් සංවේදී ක්ෂේත්‍රයක්නේ. ඇත්තෙන්ම AI එකක් ලෙඩක් අඳුරගන්න උදව් කරනවා නම් ඒක එහෙම කිව්වේ ඇයි කියලා දොස්තරට තීරෙන්න ඕන. දොස්තරලාගේ විශ්වාසයට. ඔව් ඒකටත් ලෙඩාට තමන් මේ தත්ත්වය තේරුම් කරලා දෙන්නත් නිෂ්පාදනයේදීත් එහෙමයි. මැෂින් එකක් කවදාද නඩත්තු කරන්න ඕන කියලා AI එකක් කිව්වොත් ඒකට හේතුව දැනගත්තම වැඩ ලේසියි. ඒත් එක්කම පොඩි ගැටලුවකුත් තියෙනවා නේද මූලාශ්‍රවල කියන විදිහට මොඩල් එකක් දියුණු වෙන්න ඒ කියන්නේ නිර්වද්‍යතාවය වැඩි වෙන්න ඒක පැහැදිලි කරන එක අමාරු වෙනවා කියන එක. ඔව් ඒක ඇත්ත. අර නිර්වද්‍යතාවයයි විනිවිදභාවයයි අතරේ පොඩි ට්‍රේඩ් ඔෆ් එකක් ගැටුමක් වගේ තියෙනවා. විශේෂයෙන් අර සංකීර්ණ ක්ෂේත්‍රවල. ඉතින් මේ හැමදේම එකතු කරලා බැලුවම XAI කියන්නේ නිකන්ම තාක්ෂණික වචනයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක AI වගකීමෙන් පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය මෙවලමක්. විශ්වාසය ගොඩනගන්න ඕනේ කරන දෙයක්. එහෙනම් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරමු. අපි දැක්කා ડોක්ටර් කෙනෙකුට ඕන පැහැදිලි කිරීම නෙවෙයි රථ වාහන නියාමකයෙකුට ඕන කියලා. එහෙමනම්
අපි නිකන්ම පැහැදිලි කිරීමක් දෙනවට වඩා අදාළ තැනට අදාළ පුද්ගලයාට හරියටම ගැලපෙන සදාචාරාත්මක කාරණාත් බලලා හදපු නිවැරදිම පැහැදිලි කිරීම දෙනවා කියලා සහතික වෙන්නේ කොහොමද? ඔව් ඒක තමයි දැන් තියෙන ලොකුම අභියෝගයක්. නිකන් පැහැදිලි කිරීමක් දෙන එක නෙවෙයි හරියන පැහැදිලි කිරීම දෙන එක. ඒ ගැන හිතන්න ඕන.